ලංකාවේ සුන්දරම ප්‍රදේශය කියලා ගොඩක් අය යන්න කැමතිම ප්‍රදේශයක් තමයි නුවරඑළිය කියලා කියන්නේ. හැබැයි ඔයාලට ඒ වගේම සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන්. ලස්සන කඳුපන්ති, හෙල්, තේ යායවල්, දියැලි වලින් සමන්විතවත් ලස්සන තැන් ඕන තරම් මේ කඳුකරේ පුරාවටම තියෙනවා. ඒ අතරින් පුංචි නුවරඑළිය කියලා හඳුන්වන පැලැම්පිටිය ප්‍රදේශයත් හරි අපූර්ව පරිසර සුන්දරත්වයක් ඇති කඳුකර භූමි ප්‍රදේශයක්. පැලැම්පිටිය පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ ඉඳලා දේදුගල පාරේ කිලෝමීටර් 20ක් විතර ගියාම. මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තිබුණට මහනුවර දිස්ත්‍රික්කයේ 12 භාගයේ කඳුපන්තියට ඉතාම ආසන්නයෙන් තමයි පිහිටලා තියෙන්නේ. මේ ස්ථානයට එන කෙනෙක්ට දේදුගලටත් යන්න පුළුවන්. දේදුගල පිහිටලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර පහළට වෙන්න. මම ආපු දිනේ නම් කාලගුණය එච්චර හොඳ නැති නිසා මට දේදුගලට යන්න බැරුව ගියා. දේදුගල කියන්නේ ඉස්සර නගරයක්ව පැවතුනත් වතු ආර්ථිකයේ බිඳවැටීමත් සමග අද වන විට අතහැරලා දාලා තියෙන පිටිසර ගමක්. දේදුගලේ ඉඳලා පැලැම්පිටියට තියෙන්නේ ඉතාමත් ශීඝ්‍ර බෑවුමක්. ඉතින් මේ පාරේ මෝටර රථයකින් හරි බයික් එකකින් හරි එනවා නම් අනිවාර්යයෙන්ම හරිම පරිස්සමෙන් තමයි ඉන්න ඕනේ. මේ ගමනට මාත් එක්ක පැමිණියේ මගේ හොඳම යාළුවෙක් වෙන උසිතයි එයාගේ ආදරණීය බිරිඳයි. ඕන් පදිංචියත් මේ කිට්ටුවමයි. අද කාලගුණය එච්චර හොඳ නැති වුණත් මේ ප්‍රදේශයට සතියක් දෙකක් විතර කාලයක් තිස්සේ හරි වර්ෂාපතනයක් ලැබිලා නැහැ. ඒ නිසා දියැලි ගොඩක් හිඳිලා තමයි තිබුණේ. බුලත්කොහුපිටියේ ඉඳලා දේදුගල පාරේ පැලැම්පිටිය දක්වා යන ගමනේ මුලින්ම හමුවන දියැල්ල තමයි රිකිලිඇල්ල කියලා කියන්නේ. අවාසනාවකට අද ඒ දියැල්ල නම් අපිට දකින්න ලැබුණේ නැහැ. මොකද මේ ප්‍රදේශයට දැන් සති කීපයක ඉඳලම වර්ෂාවක් ලැබිලා තිබුණේ නැහැ. ඊළඟට අපිට හමු වුණා ලංකාවේ ප්‍රධානම දියැලක් කියලා හඳුන්වන නලගනැල්ල. ඒ වුණාට මේ නලගනැල්ල බලන්න නම් තවත් මීටර් 500ක් විතර ඇතුළට යන්න තියෙනවා පාරක. ඉතින් වර්ෂාවත් නිසා මම හිතුවා ඒ ගමන වෙන දවසක යන්න. දේදුගල කිට්ටුවට වෙන්න තවත් දියැලක් අපිට හමු වුණා රුක්මල් ඇල්ල. මෙතන හරිම සුන්දර ස්ථානයක් වුණා. ඒ නිසා අපි පොඩ්ඩක් වෙලා මෙතන නැවතිලා ගිමන් හැරලා තමයි ආයේ ගමන පිටත් වුනේ. නුවරඑළිය තරම් සීතල නැති වුණත් වැහිමන්දාරම, එකවර පැමිණෙන මීදුම, සිසිල් සුළඟ මේ දේවල් අපිට හිතටත් ගතටත් පුදුම සැහැල්ලුවක් තමයි එකතු කළේ. බුලත්කොහුපිටියේ ඉඳලා දේදුගල දක්වා තියෙන පාර නම් එච්චරම හොඳ නැහැ. ඉතින් බයික් එකක ආවත් ගැස්සි තමයි එන්න වෙන්නේ. හැබැයි දේදුගල පහු කරගෙන ඉහළට යද්දි පාර ඊට වඩා හොඳ තත්ත්වයක තිබුණා.
අපේ ගමනාන්තය වනේ මේ පැළම්පිටිය විය් පොයින්ට් එක. අපි ගමන ආරම්භ කළේ සවස්වරක නිසා සහ වැස්ස මධ්‍යය ගමන් කරපු නිසා තවත් කඳු පන්ති ඉහලට ගමන් කරන්න අපි හිතුවේ නෑ. තවත් මේ කඳු පන්ති ඉහලට යන්නකොට දියාගිරියල්ල කියලා දියල්ලකුත් හමුවෙනවා. මේ පාරේ තවත් කිලෝමිට 5ක් විතර උඩට යනකොට ස්භාගේ කඳු පන්තිට පිවිසෙන්න පුළුවන්. මේ පාර තවමත් හදමින් තමයි තියෙන්නේ. මේ පාර හැදුනහම නුවරඑළිය දක්වාම යන්න පුළුවන් කියලා තමයි ප්‍රදේශවාසීන් කියන්නේ. ඉතින් අපේ ගමනාන්තයට ආවට පස්සේ හිතට දැනෙන පුදුම සතුටක්. හරි අපූරු දර්ශනයක් තමයි මෙතැන්ට පේන්න තියෙන්නේ. සිසිල් සුළඟ, ඈත කඳු පන්ති, කපොළු, හෙල්, මීදුම අපිට නුවරඑළිය ආවා වගේ හැඟීමක් තමයි ඇති කළේ. ඉතින් තවත් මේ වගේ සුන්දර භූමි ප්‍රදේශ කොයිතරම් මිනිසුන්ගෙන් හැංගිලා තියෙනවද? මේ ප්‍රදේශය ගැන වුණත් අහලා තියෙන සංචාරයට කැමති පිරිස් විතරමයි. තවත් මේ වගේම තැනකදී ඔයාලව මුණ ගැහෙන්න බලාගෙන අදට මේ වීඩියෝ එකකින් මම සමුගන්නවා.